සමහර අය දැන් නිකන් කියන හොරු ඇල්ලුවද. හැබැයි මම එකක් කියන්නම්. අල්ලනකොට කෙන්දිරි ගන්න නම් එපා. ඒක අපේ ගමේ මුදලාලට කරන්න පුළුවන්. චීනෙන් ණයක් දීලා පාරක් හදන්න කිව්වොත් මුදලාලිත් කරනවා. නැද්ද? හොරකම නතර කරනවා. හොරකම් කරපු දීපල පවර කරනවා. හරි සරලයි. මගේ අප්පා. මත්තලට ගුවන් තොටුපළට ගුවන් යානයක් ආවම ඕගොල්ලන්ගේ ප්‍රවෘත්ති ගන්න. ඒ කියන්නේ ප්‍රවෘත්තියක් නම් මත්තල ගුවන් තොටුපළට ගුවන් යානයක් කියන්නේ. ඒ නමින් පොඩි පොඩි නගුරින් 8 දවස් කර දවස් කියනවා. මේ රටවල්ද මේවා? මේවා තමයි හුඬු. මේවා රටවල් නෙමෙයි. දැන් හෙලිකොප්ටර් යන්නේ යනකොට 3ක් කරන් යන්නේ. මොකටද මේ 3ක් කරන් යන්නේ හෙලිකොප්ටර්? හොරකම නතර කරනවා. හොරකම් කරපු දීපල පවර කරනවා. හරි සරලයි. අපි ආණ්ඩුව ගත්තට මාස දෙකක් ප්‍රකාශයටපත් කරනවා. හැම දිනාටම ස්වෙච්ඡාවෙන් ඇවිල්ලා තමන් හොරකම් කරලාද දීපල බාර දෙන්න පුළුවන් තුණ්ඩුවක් එක්ක. මාරු මෙන්න මගේ ගාන. දුන්නේ නැත්තම් සහතික වශයෙන් ගන්නවා. ඔබ මතක තබා ගන්න මේ පණිවිඩය දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණත් නියෝජනය කරන ජාතික ජල බලවේගයෙන් කියලා. බොරුනේ ඈ ගරු සභාපතිතුමනි මේ යාපනයට යන්න විනාඩි 45යි. විනාඩි 45ක් යන කංකසන්තුරේ මන්දිරයක් ඕනද? යන්න 45 යන්න 45 හෙලිකොප්ටරේ. පැයකමාරක් ඉන්න මන්දිරයක් ඕනද කංකසන්තුරේ? මහජනක ධනෙ නාස්ති කරලා. මයංගනේ අපි ඉදම ගන්න ඕනේ. මේ තුමා ඉදම බදලා තියෙන්නේ. හරි මොකද මේ වෙලා තියෙන්නේ? මයංගනේ මන්දිර ඕනද? ඇඹිලිපිටිය මන්දිර ඕනද? ඉස්සර ගරු නියෝජක කතානායකතුමනි, ගරු සභාපතිතුමනි පාරවල් පොඩි වෙලා තියෙන කාලේ හිමින් තට්ටු කරකි යන කාලේ ජනාධිපතිවරයාට ගිපුවම ඉන්න තැනක් හදලා තිබ්බා. හැබැයි ඒතකොට ප්‍රවාහන පාසුකම් ආවමයි. ඊතාවේ කාලයක් යන යාපනයට යන දවස් දෙකක් වෙනවා. එතකොට ඒතර මන්දිරයක් හදාගත්තර කමක් නැහැ. දැන් හෙලිකොප්ටරේ යන්නේ යනකොට 3ක් කරන් යන්නේ. මොකටද මේ 3ක් කරන් යන්නේ හෙලිකොප්ටරේ? මීට කලින් හැම නායකයම මීට කලින් හෙලිකොප්ටරේ එක හෙලිකොප්ටරයක් කරා. අපි පිළිගන්නවා. පාරේ යනකොට කාර් දෙක තුනක් කරන් යනක පිළිගන්න පුළුවන් කර සභාපතිතුමනි. එක කාර් එක හුලං ගියොත් අනිත් කාර් එකට නගින්න පුළුවන්. උඩින් යනකොට හෙලිකොප්ටර් තුනක් කරන් යන්නේ මොකටද? එකක ප්‍රශ්නයක් આવත් අනිත් එකට පනින්නද? පනින්න වෙන්නේ බිමට. මතක තබා ගන්න. මා මේ කිසිසේත්ම වික්ෂිප්තභාවයට පත් වෙන කිසිසේත්ම අනපේක්ෂිත ප්‍රතිඵලයක් ලෙස මා සලකන්නේ නැහැ. මේ තමයි අද අපේ රටේ පෙන්눔 කරමින් තිබෙන සංයුතියේ ස්වභාවය. මේ ඉලක්කම් ඇතුලේ මේ සංඛ්‍යා දත්ත ඇතුලේ පෙන්눔 කරන සංයුතිය නෙවෙයි අද සැබවින්ම මහ පොළොවේ සංයුතිය. ලංකාවේ ඉන්න බං ගොන් 70. තෙල් ප්‍රශ්නේ විසඳන්න පෙට්‍රල් සෙට් එක ගාව තෙල් ගහන අය ලියාපදිංචි කරනවා. දැන් කො ලියාපදිංචි සතිය ඒක නෑ. ඊළඟ කිව්වා නෑ මේ ප්‍රශ්නේ විසඳන්න ඇප් එකක් දෙනවා. නෑ දැන් ඇප් එකක අත්‍යවශ්‍ය සේවා වලට වෙනම දෙනවා කිව්වා. වෙනම සෙට් නම් කරනවා කිව්වා. දැන් තියෙනවා එහෙම එකක්. ඊළඟ කිව්වා මොකද්ද? වාහනේ අංකානුව දිනනයම් කරනවා කිව්වා. හරිද? දැන් කො ඒක ඊළඟ ටෝකන්. ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නේ තෙල් නෑ. උත්තරේ මොකද්ද ටෝකන්? කවුරු හරි මගෙන් ඇහුවොත් නැවත තෙල් මිල වැඩි වෙනවද කියලා මගෙන් ඇහුවොත් මම ඔබෙන් අහනවා යුද්ධය ඉවර වෙන්නේ කවදද කියලා. ඒකේ හිසේ ගහගෙන තියෙන තෙල් එක්ක කේසා එක්ක අම්ලා ඉන්දියාවෙන් ගේන. කොණ්ඩ ගහගෙන තියෙන කට්ට චීනේ කොණ්ඩ කට්ට. ඇඳගෙන ඉන්න සාරිය ඉන්දියානු සාරිය. බැඳගෙන ඉන්න ඔරලෝසුව හොඳම එකක් නම් ස්විට්සර්ලන්තේ, ඊට වඩා අඩු එකක් නම් ජපානයේ, ඊටත් වඩා අඩු එකක් නම් කොරියාවේ. එල්ලගෙන ඉන්න බෑග් එක ඉන්දියාවේ, දාගෙන ඉන්න සෙරෙප්පු දෙක සිංගප්පූරුවේ. මේඩ් ඉන් ශ්‍රී ලංකා ශරීරෙ විතරයි. ඉතින් ආතල් එකට එහෙම අර්ථකථනයක් තිබෙනවා. ඉතින් ඒ නිසා මේ ආතල් කියන එක විවිධ ආකාරයෙන් විග්‍රහයට පත් වෙමින් තිබෙනවා. විපක්ෂ නායක කෙනා ජෝකර් කෙනෙක් වෙලා තියෙනවා. සමහර දේවල් මොකද වෙලා තියෙන්නේ? ඊට පොඩි කාලේ සමහර ළමා කාලේ වා හිමි වෙලා තියෙනවා. බැට් එකක් දැක්කොත් මොකද කරන්නේ පොඩි ළමයි? බෝල ගන්නවා.
මොකද වෙලා තියෙන්නේ? මේ මම කියන්නේ අපහාස කරන්න එපා පව්. ළමා කාලේ අහිමි වූ දේවල් දැන් ලබා ගන්න ඔච්චරයි. ඒකට අපි ඉඩ දෙන්න. බැරි වෙලාවත් ඕගොල්ලෝ දැක්කොත් රැස්වීමකට આવොත් නේද? අනේ රැස්වීම පැත්තකින් තියලා යම් බෝල පාරක් ගන්න කියලා එක්ක යන්න. හරිද? අපි රුපියල් කෝටි 6000ක් වෙන් කරලා තිබෙනවා මේ රටේ පොදු ජනතාවගේ අවශ්‍ය වෙන ඉන්ධන සහනාධාරය ලබා දීම වෙනුවෙන් කෝටි 6000. වැඩ කරන ජනතාවගේ ආණ්ඩුව හිමයි. හැබැයි උපරිම ලෙස අපි සහනාධාර ලබා දෙන්න කටයුතු කරනවා. බෝරු කාර්යය මට මං අද කියන්නම් අපේ තරුණයෝ හරි කැමති ජපානයෙන් බයිසිකලයක් ගේන්න දෙන්නේ. පොඩි කාර් එකක් ගේන්න දෙන්නේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩු බලය අරගෙන ඉතා කෙටි කාලෙකින් ක්‍රමිකව වාහන නැවත ලංකාවට ආනයනය කරන්න පුළුවන් විදිහට අපි හදන්නම්. චූටියා තෙල් ගෑස් නෙවෙයි ජපාන් බයිසිකල් ගේන්නත් ඉඩ හදලා දෙන්නම්. එහෙමයි රටවල් හදන්න. මොකද්ද ඔබ කිව්වේ? IMF එකට ගිහිල්ලා ගොඩ ගිය රටක් නැහැ කියලා ඔබ කියූප එකට ඒ තර්කය ගැන දැන් මොකද කියන්නේ? ඔව් ඒක කියන්නේ මේ දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දෙන මූල්‍ය කළමනාකරණයෙන් විතරක් මේක ප්‍රමාණවත් නැහැ කියන එක. දැන් රනිල් වික්‍රමසිංහ හදන්නේ මේ මූල්‍ය කළමනාකරණය පැත්තේ විතරමනේ. ආර්ථික දේහයට මොකද? ඒතර අපේ අපේක්ෂාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපි සහාය ලබාගත හැකි පංගුව අපි තීරණය කළා. මොකද්ද? අපේ ගිනුම් වල ඇති තියෙන ගිනුම් කරණයේ තියෙන විසඳුමක් අපිට අවශ්‍යයි. ඒකට ඔබ සංශෝධනය කරන ඔබේ ප්‍රකාශය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විතරක් පමණක් ගොඩ ගිය රටක් නෑ. තේරුම් ගන්න පුළුවන් ප්‍රශ්නේ. දින 5කටවත් ගෑස් කපඩා කරන්න බැරි තත්ත්වයක් මතුවලා තිබෙනවා. ඒ නිසා දැනුත් කරලා තියෙන මොකද්ද? මාලදීවිනේ නැවක් නතර කරගෙන තියෙනවා. ඒ නැවෙන් පොඩි පොඩි නැව් වලින් 8-10000 දවසක් කර දවසක් ගේනවා. මේ රටවල්ද මේවා? මේවා තමයි හුඬු. මේවා රටවල් නෙමෙයි. මාලදීවිනේ නැවක් නතර කරගෙන පොඩි නැවකින් 8-10000 ගේනවා. මත්තලට ගුවන් තොටුපළට ගුවන් යානයක් අහමුවාම ඕගොල්ලන්ගේ ප්‍රවෘත්ති ගන්න. ඒ කියන්නේ ප්‍රවෘත්තියක් නම් මත්තල ගුවන් තොටුපළට ගුවන් යානයක් කියන්නේ. ස්ටේෂන් එකට ගුවන් යානයක් આવුත් නිවුස් එක. උණුහරුප වීලු කණ්ඩායම මන්නේ. ඒ දවස්වල යම් සිදුවීමක් වුණා තමයි. මිනිස්සුන්ට තමයි වරදින්නේ. ඒකට උඹලා ඒව අල්ලගෙන වීලු කරන එක හරි වැරදි මල්ලි. ඊළඟ කිව්ව මොකද්ද? වාහන අංක අනුව දින නියම කරනවා කිව්වා. වාහන අංක කෙලවරක 1 2 3 නම් සඳුදා ගාරුවද බදාද 3 4 5 නම් මතකද? දැන් කෝ ඒවා නෑ. ඊළඟ කිව්ව මොකද්ද? වාහනේ අංක අනුව දින නියම කරනවා කිව්වා. අඟහරුවාදට 1 2 3 බදාදට 3 4 5 මතකද? කඩු ගන්නාව කන්ද නගිනකොට අපේ කන් අගුල් වැටෙනවා. රැහැයියන්ගේ සද්ද හෙනවා. අර පැත්තෙන් වැල්ලවාය ඇල්ලහරා බණ්ඩාරවලට එනකොට ඇල්ලපාර ටික දුරක් යනකොට අපේ කන් අගුල් වැටෙනවා. රැහැයියන්ගේ සද්ද හෙනවා. පාන්නේ මෝඩ කතා කියන්නේ ඒවට තමයි. ඒ කියන්නේ ඒ ප්‍රකාශය මොඩයි කියලාද ඔබ කියන්නේ? ඔව් ඒ කියන්නේ අපි අනුර සහෝදරයා මම හිතන්නේ පුන පුනා කියලා තියෙනවා ණය ගැනීම අපරාධයක් නොවේ අපරාධය ගත්තු ණය වලට කරන දේ කියලා. මට ඒවා 100ක් ගෙනත් පෙන්නන්න ඔයාලට ඕන නම්. අමුතු සදා දිගටම කිව්ව මොකද්ද ණය ගැනීම අපරාධයක් නෙවෙයි. හැබැයි අපරාධය මොකද්ද ගත්තු ණයට කරන්නේ මොකද්ද? විනාශ කරොත් අපරාධය, හොරගම් කරොත් අපරාධයක්. ඒ අතර ණය අරන් වැඩ කරන්න ජනාධිපති කෙනෙක් ඕනේ නැහැ කියලා වගේ නෑ නෑ ලෝකේ හැම රටක්ම ණය අරන් වැඩ කරනවා. අරෝනියල් කියෝනේ නැද්ද? කියන්නේ ණය අරන් වැඩ කරන්න ජනාධිපති කෙනෙක් ඕනිද වගේ ප්‍රශ්න එන්නේ නැහැ. මේගොල්ලෝ කියන කතන්දරනේ. දැන් රාජපක්ෂ මහත්තයා සංවර්ධනයක් කරන්නේ නැහැ. කොහෙන් හරි ණයක් කරන් පාලමක් හදන එක. කොහෙන් හරි ණයක් කරන් පාරක් හදන එක. කොහෙන් හරි ණයක් කරන් ගොඩනැගිල්ලක් හදන එක සංවර්ධනය නෙවෙයි. ඒක අපේ ගමේ මුදලාලට කරන්න පුළුවන්. චීනෙන් ණයක් දීලා පාරක් හදන්න කිව්වොත් මුදලාලිත් කරනවා. නැද්ද? චීනෙන් ණයක් දීලා ගොඩනැගිල්ලක් හදන්න කිව්වොත් මුදලාලිත් හදනවා. නායකේ ඕන ණය අරගෙන ගොඩනැගිලි හදන්න නෙවෙයි. නායකෙක් ඕන මොකටද? ආර්ථිකය හදලා ඒ ආර්ථිකය උඩට ගියාට පස්සේ ඒකෙන් පංගුවක් භාණ්ඩාගාරයට අරගෙන භාණ්ඩාගාරයේ සල්ලි දාලා පාරක් හැදුවනම් තමයි නායකේ. මගේ අප්පයි පාර්ලිමේන්තුව අපි කරපු හොර වැඩ වලට මොනවා කියන්නේ? මන්ත්‍රීවරයා දන්නෙත් නැහැ. අම්මට උඩු මොකක්ද යකෝ ඒ? අපි පළමුකොටම අපේ රටේ පොදු ජනතාවගේ ආහාර සහතික කරන්න ඕන.
ඛණ්ඩ නැතුව හදන රටකින් වැඩක් නෑ. රනිල් වික්‍රමසිංහ කියනවා ආර්ථික රැලි ගගා පිමි ගගා වර්ධනය වෙනවලු. ජනතාවට ඛණ්ඩ නෑ. ඛණ්ඩ නැති ආර්ථිකයෙන් ඵලය මොකද්ද? අපි පළමු කොටම මේ රටේ සෑම පුරවැසියෙකුටම තමන්ගේ ආහාරවල අවශ්‍යතාවය සහතික කරනවා. සමහර අය දැන් නිකන් කියන හොරු ඇල්ලුවද? හැබැයි මම එකක් කියන්නම්. අල්ලනකොට කෙන්දිරි ගන්න නම් එපා. nice මා දැක්කා ගෑස් පෝලිම් නැහැ, තෙල් පෝලිම් නැහැ කියලා. ඒත් අපි නම් හරි ආසාවෙන් ඉන්නවා සිනමා ශාලාවේ පෝලිමක් දකින්න. නාට්‍යයක් රංගශාලාවක් ඉදිරිපිට පෝලිමක් දකින්න. නවකතා පොතක් මිලදී ගැනීම සඳහා හොරබදනවා දකින්න ආසයි. මොකද ඇවුලා තෙල් ගෙනල්ලා විකුණන එක කරගන්න බැරි නම් මම කියන්නේ ගොවිපලක් කරන්න බෑ ආණ්ඩුවකට. මේක හරි සරල බිස්නස් එකක්. තෙල් ටික පරිපාලු කරපු තෙල් තියෙනවා. හොඳ ටෙන්ඩර් එක ඇදෙව්වා. ප්‍රීමියම් එක අඩුවකට දුන්නා. මිල බැලුවා. ඒ මිලට අනුව තෙල් ටික වික්කා. ඒතකොට මෙතන තියෙන්නේ මොකද්ද මේ? තෙල් ටික ගෙනල්ලා විකුණන්න බැරි නම් ගොවිපලක් කරන එකට වඩා අමාරුයි. ආණ්ඩ ඕන, වතුර හරවන්න ඕන, හොඳ බීජ හොයාගන්න ඕන. නේද? පණුවෙක් ගහයිද? වල් පැලෑටි තියෙනවද කියලා හොයලා බලන්න ඕන. අස්වැන්න නෙලන්න ඕන, රැක ගන්න ඕන. මේ ආණ්ඩුව වලට උදේ තෙල් ටික ගෙනල්ලා විකුණ ගන්න බැරි නම් මේගොල්ලන්ට මොකද කරන්නේ? මේගොල්ලන්ට බෑ ගොවිපලක්වත් කරන්න. Wow.